ලංකාවේ දකින්න පුළුවන් ලොකුම රපයි මෙයාද? වරකපොළ ගලපිට මඩට පමණක් සීමා වෙච්ච බන්දුල පෙතියා කොහොමද දෙහිවල සත්වෝද්‍යානයෙන් බ්‍රීඩ් කරේ? දැකපු මොහොතේම අපි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මේ ගලපිට මඩ ප්‍රදේශයට ගිහිල්ලා පරීක්ෂා කරා. මේ බන්දුල පෙතියාගේ ශුද්‍ර වාසස්ථාන විනාශ වීමකට ලක් වෙලා තිබුණා. සෑහෙන උත්සාහයක් කරා ඒ බන්දුල පෙතියාට අවශ්‍ය ස්වාභාවික පරිසරය හැකිතාක් පමණ මේ ජාතික සත්වෝද්‍යානයේදී ලබා දෙන්න. ජර්මනිය උත්සාහ කරා, ජපානය උත්සාහ කරා. හැබැයි ව්‍යර්ථ වුණා. ලංකාවේ දෙහිවල සත්වෝද්‍යානයේ සේවක මණ්ඩලයට පුළුවන් වුණා මේ බන්දුල පෙතියා සාර්ථකව අභිජනනය කරන්න. යුගල දෙකක් අපි භාවිතා කරා මේ අභිජනනයට. ඇත්තටම පැටවුන් 600 ගාණක් අපිට ගන්න පුළුවන් වුණා. අති සාර්ථකව ඒක එම බන්දුල පෙතියා අභිජනනය අපි සිදු කරලා තියෙනවා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුල. අපිට පුළුවන් මේ 250 එක පාරටම ගිහිල්ලා ස්වභාවික පරිසරයට අතාරින්න. කිසිදු ලෙඩ රෝගයක් නැති නිරෝගී සතුන් තමයි මේ ස්වාභාවික පරිසරයට මුදා හැරිය යුතු වෙන්නේ. පොරම කතා බහට ලක් වෙන කෙනා මේ බන්දුල පෙතියා. එයා තමයි 150කට ආසන්න සංඛ්‍යාවක් තමයි ස්වභාවික පරිසරයේ ඉන්නේ. හැබැයි මේ ඉන්නේ බ්‍රීඩ් කරපු කට්ටිය. පිරිමි සතුන් ඊටාම දීප්තිමත් රතු පැහැයකට වගේ ඉන්නේ පිරිමි සතුන්. ඒතකොට මේටින් සීසන් එක වෙද්දි ප්‍රජනන සමය වෙද්දි එයාලගේ වර්ණය තවත් ටිකක් වැඩි වෙනවා. මම හිතන්නේ මේ හොඳටම වර්ධනය වෙච්ච කට්ටියනේ. හොඳටම වර්ධනය වෙච්ච සහ නිරෝගීම කට්ටියක් තමයි දැන් ඉන්නේ. හැබැයි ආරක්ෂිත කලාපයක වෙන කලාපයක තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කාටවත් මෙතනට අපි එන්නත් දෙන්නේ නැහැ. මේනේ අපේ මහසිය ප්‍රතිඵල. ඇතුලේ එයාලා සුරක්ෂිතව ඉන්නවා. ලංකාවේ දකින්න පුළුවන් ලොකුම රපයි මෙයාද? Your puppy will grow into a dog in several distinct stages, and sooner than you thought, they're almost grown. But right from the start, Royal Canal's puppy growth program provides everything your dog needs for the ideal foundation for a healthy life. දෙහිවල සූ එක කියලා කියන්නේ අපි එදිනෙදා දකින සූ වල දකින බිග් කැට්ස්ලා නැත්තම් සිංහයෝ බෙන්ගල් ටයිගර්ස්ලාට විතරක් නෙමෙයි රෙප්ටයිල්ස්ලාට ඒ කියන්නේ සර්පයොන්ට ඒ වගේම ඇක්වේරියම් එකක් තියෙනවා මාළුන්ට සුරතල් මසුන් ගණනාවක් බලා ගන්න පුළුවන් බලා ගන්න අපහසු ගොඩක් කට්ටියට නිවහන වෙච්ච තැනක්. ඒ වගේම මෙතන අලුත් දේවල් රාශියක් සිද්ධ වෙනවා. ලංකාවේ ආවේනික ඒ වගේම වඳ වියන් තර්ජනයට ලක් වෙලා ඉන්න සත්තුන්ට පිළිසරණක්. ඒ වගේ නියමාකාරයෙන් හැදෙන ප්‍රොජෙක්ට්ස් ගණනාවක් මේකට සිද්ධ වෙනවා. මේ කියන කාරණා මිනිස්සු දන්නේ නැහැ. මේ කියන කාරණා ජනතාව දන්නේ නැහැ. ඒ හින්දා ඒ කාරණාත් අද දවසේ අපි කතා කරන්න සූදානම්. පොරම කතා බහට ලක් වෙන කෙනා මේ බන්දුල පෙතියා. දෙහිවල සූ එක ඇතුළට ආව ගමන් තියෙන තවත් වැදගත් තැනක් තමයි මේ ඇක්වේරියම් එක. ඒ කියන්නේ මින් මැදුර. ලෝකේ ලොකු ඇක්වේරියම් ගොඩාක් අපි දැකලා තියෙනවනේ. හැබැයි අපි සමහර වෙලාවට දෙහිවල සූ එකේ ඇක්වේරියම් එක දැකලා නැතුව ඇති. ඉතින් යන් මේකෙත් ඉන්නවා අපිට ෂාක්ස්ලා බලා ගන්න. ඒ වගේම ඇරවානලා මට වඩා ලොකු දිග අඩි 6ක් විතර දිග ඇරපයිම කෙනෙකුත් ඇතුළේ ඉන්නවා. යන් බලන්න මේ දෙහිවල සූ එකේ ඇක්වේරියම් එක. ඉතින් අපි දැන් සූදානම් වෙලා ඉන්නේ ඇක්වේරියම් එක පැත්තට යන්න. නේයි? ඔව්. අපි දැන් ගිහලා දැන් මේකේ මොකද්ද විශේෂ දේවල්? දැන් මෙතුම ගැන කියන්න ඕනේ ඩුබායි. ඔව්. වල ඇක්වේරියම් එකේ අවුරුදු 17ක් 12ක් වැඩ කරා. 12ක් ඉඳලා තමයි දැන් මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඒක විශේෂ දෙයක් නේ. ඔව් ඒ ලබාගත් අත්දැකීමුත් එක්ක දැන් මගේ රටට මගේ සේවය දෙනවා. දැන් මේකේ දැන් ඒවත් එක්ක බලුවන් පස්සේ ලංකාවේ ආවොතින් එහෙම දැන් මේ දෙහිවල සූ එකේ ඇක්වේරියම් එක මොන තත්ත්වෙද තියෙන්නේ? මෙමයි මත්ස්‍ය සම්පත අතින්
ඩුබයි එක සම්බන්ධ අපි සංසන්දනය කළා බැලුවාම විශේෂ මත්ස්‍ය විශේෂ ගොඩක් අපිට ලංකාවේ දැක ගන්න පුළුවන්. ඉතින් තාක්ෂණය අතින් තව චුට්ටක් අපි පස්සෙන් ඉන්නේ. හැබැයි ඒ වගේම තමයි ඉතින් අර වැඩ කරන කට්ටියගේ හැකියාවන් අතින් බැලුවත් ඉතින් හොඳම වැඩකාරයෝ ඉන්නේ අපේ රටේ තමයි. දැන් මෙහි ඇතුලේ ඉන්න ෂාක්ස්ලා. ඔව්. ඒ වගේම අරපයිම කෙනෙක් ඉන්නවා වැඩි 6කට විතර දිගනේ. ඔව්. යන් ගිල බලමු. දැන් මේ සූ එකට ටිකට් එකක් ගත්තාම මේක ඇක්වේරියම් එකටත් දාලා ඉන්නේ. ඔව්. එක ටිකට් එකෙන් අපිට පුළුවන් සම්පූර්ණ සත්වෝද්‍යානයම නරඹන්නකොට අවශ්‍ය වෙන එක ටිකට් එකක් පමණයි. දැන් ආපු ගාමම තියෙන්නේ මේ මුහුදු මාළු කියන කන්සෙප්ට් එක. ඔව්. මේක ලංකාවේ සෑහෙන ජනප්‍රිය එකක් නේ. ඔව්. ඉතින් ඔයා කිව්වා වගේ දැන් මේකේ තියෙන මුහුදු මාළු විශේෂ කීපයක් ඉන්නවා අර සී ඇනමොනිස්ලා එතකොට අපේ නීමෝ ෆිෂ්ලා එමන්නත් අපි ක්ලවුන් ෆිෂ් කියලා කියනවා. ජනප්‍රිය සෙට් එකක්. ජනප්‍රිය සෙට් එකක්. එතකොට ක්ලිනරස්ලා ඉන්නවා. ඉතින් මෙතන අපි මුලින්ම ඔයාලගේ අපි අත්දැකීම ලබා දෙනවා කොහොමද මුහුදක් යටදී අරබන්නේකොට දැන් දැක يعني ඒක ඉමේජින් කරලා බලන්න කොහොමද කියලා වටපිටාව තමයි අපි මේ ටැංකියෙන් හදලා දීලා තියෙන්නේ. එතනින් එහාට අපි යමු. හරිද? අද මේ ලස්සනට මේ දියලි හැම නිර්මාණය කරලා තියෙනවා. මේක අලුතින් ආපු එකද? නෑ මේ කාලා තිබ්බ එකක්. මෙතනදී ඇත්තටම අර ඇතුළට එනකොට අපිට නරඹන්නන්ගේ ඔළුවට අවශ්‍යයි දෙන්න අර හඬ පවා කියන්නේ අපි ජලජ පරිසරයක තමයි ඉන්නේ කියන එක දෙන්න තමයි අපි දියැලෙන් කරන්නේ. ඉතින් ඊටමතර අපේ දැන් පාකු කියන මත්ස්‍ය විශේෂය ඉන්නවා. විශේෂයෙන්ම ඔය මත්ස්‍ය ලෝලින් හරිම ආසයි. පිටරටින් එන මාළු විශේෂය. මෙතන ඉන්නවා පිරාණා ඉන්නවා. පිරාණා මේ ගැන අහන්නවද? දැන් පිරාණා කියන්නේ සාමාන්‍යයෙන් මාංශභක්ෂක සතෙක්. ඔව්. පිරාණා ඇටැක් කරලා තියෙනවනේ මිනිස්සුන්ට. මිනිස්සුන්ට ඇටැක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇමසන් වගේ වනාන්තර ආශ්‍රිත ඒ ගංගාවල ජීවරයන්ට ඇටැක් කරලා තියෙනවා කියලා රෙකෝඩ්ස් තියෙනවා. වාර්තා තියෙනවා. ඉතින් සත්වෝද්‍යානයේ තුල නම් ඉතින් අතම අපි අවම කරන් තියෙන හැම වාර්තාව නොවුණු තරමටම කියන්නේ අපි මෙයාලට ආහාර ලබා දෙනවා. ඉතින් පිරිසිදු කිරීම කටයුතු වලට පවා අපේ සේවක මහතුරු තමයි ඉතින් මේ අතුරට ගිහලා සුද්ධ කරන්නේ. ඉතින් කිසිම ඒ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේගොල්ලෝගේ වර්ග කීපයක් තියෙනවා නේ. රෙඩ් බෙලි පිරාණා එක තියෙනවා. දැන් මේ ඉන්නේ ඇලිගේටර් ගා. ඇලිගේටර් ගා කියන මත්ස්‍ය විශේෂය ඇලිගේටර් කෙනෙක් වගේ තමයි අනුවර්තනය වෙලා තියෙන්නේ. ඊළඟට තියුණු දත් පෙලක් තියෙනවා. ඉතින් මෙයාලා ඔක්කොම මාංශභක්ෂක මත්ස්‍ය විශේෂ විදියට තමයි මෙතන ඉන්නවා. ලොකු ඇලිගේටර්ස්ලා ඉන්නවනේ. ඔව් ලොකු අය හොඳින් වැඩිච්ච ඇලිගේටර් කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. හොඳින් වැඩ ඇලිගේටර් කෙනෙක් සාමාන්‍යයෙන් කොතර දිගකින් සමන්විත වෙනවද? සාමාන්‍යයෙන් අඩි 3මාරක් 4කට එහා යන කට්ටිය ඉන්නවා. දැන් අඩි 4කට වැඩියද? වැඩි. ඔව් උපරිම වර්ධනය වෙච්ච සත්තු තමයි ඔතන ඉන්නේ. මේ පැත්තට ආවම පස්සේ මොනක් තිලා අපි ඒක අර සුරතල් මත්ස්‍යයන් වගාකරුවන්ගේ සහ විනෝදාංශයක් විදිහට හදන කට්ටිය හරි ප්‍රසිද්ධ මත්ස්‍ය විශේෂයක්. දැන් එයාලා සාර්ථකව අභිජනනය වෙලා තියෙනවා ටැංකිය තුලම. ටැංකිය තුලම වෙලානේ. ඔව්. එයාලට අවශ්‍ය කරන මේ පාරිසරික පද්ධති ලැබෙන නිසා තමයි ඉතින් සාර්ථකව අභිජනනය වෙන්නේ එයාලා. ඊපස්සේ ග්ලෝ ෆිෂ් එක ඉන්නවා. ග්ලෝ ෆිෂ් එක තියෙනවා. ස්වභාවික ශාක තමයි මෙතනදී අපි යොදාගෙන තියෙන්නේ. මේ හයිබ්‍රිඩ් නිර්මාණනේ. ඔව්. මේ කවුද? මේ ඇවිල්ලා ඉලයා. එහෙම නැත්නම් ටෙරෆෝන් කියන මත්ස්‍ය විශේෂයෙන්ම කලපු ආශ්‍රිතව තමයි මෙයාලා ජීවත් වෙන්නේ. මෙයාලා දැන් එයාලගේ උඩරිම මට්ටමට. ඒ කියන්නේ කනමාළුවෙක්ද? ඔව් ආහාර වලටත් මෙයාලව ගන්නවා. උඩරිම මට්ටමට දැන් වර්ධනය වෙලා තියෙන මෙයාලා. සෑහෙන රිදීපාඩ ගානේ ඉන්නවා. ඔව්. තමයි උඩරිම මට්ටමට වර්ධනය වෙලා ඉන්නේ. උඩරිම මට්ටමට වර්ධනය වෙලා දැන් මෙයාලට ගොඩක් අපි මේ ජලයේ තියෙන සංවේදය ගැන කියනවා නම් දැන් අර මම කියන්නේ කලපු ආශ්‍රිතව තමයි මෙයාලා ජීවත් වෙන්නේ කියලා. ඒ නිසා අපි නිරන්තරයෙන්ම උත්සාහ කරනවා මේකට ලවණ අපි ලුණු ඇඩ් කරලා කලපු වටපිටාව මෙයාලට දෙන්න. ඒ කියන්නේ මේ ෆ්‍රෙෂ් වෝටර් එකට වඩා මේ වතුරේ වෙනස්. ඔව්. ඔව්. මෙතරත් මත්ස්‍ය විශේෂ කිහිපයක් ඉන්නවා. ඒ කෙනෙක් තමයි දැන් මේ රෙඩ් ටේල් කැට්ෆිෂ් කියන එක. මෙයාලට අපි අතරම සලකන්නේ ආක්‍රමණික මත්ස්‍ය විශේෂ විදියට. ආක්‍රමණික මත්ස්‍ය. ඔව්. මෙයාලා දැන් දශක ගණනාවට කලින් අර සුරතල් මත්ස්‍යයන් විදියට ලංකාවට මෙයාලා ආනයන කරපු කට්ටිය මේ වෙනකොට මෙයාලගේ බොහෝ දෙනෙක් ස්වභාවික පරිසර වලට නිදහස් කරලා තියෙනවා. ඉතින් දැන් ඒක ලාංකීය මත්ස්‍ය කියන්නේ ජෛව විවිධත්වයට ලොකු හානියක් කරන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයා විතරක් නෙවෙයි දැන් අපි කතා කරොත් අපි ටැංකි සුද්දා කියලා කියන්නේ. එතකොට එයාලා එතකොට රෙඩ් ටේල් කැට්ෆිෂ්ලා ඔව් පුල්ලි මගුර වගේ කට්ටිය
මාබල් කැට්ෆිෂ්ලා මන්නේලා වගේ කට්ටිය දැන් වෙනකොට ලොකු තර්ජනයක් වෙලා තියෙනවා. ස්නේක් හෙඩ්. ඔව් අපේ මත්ස්‍ය මේකට කියන මේකට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ වෙනකොට. ස්නේක් හෙඩ්. ඔව් ඩැඩ් ස්නේක් ලෑම්. මලාවි මේෂයක් දැන් මලාවි විල ගඟ ආශ්‍රිතව තමයි අප්‍රිකාවේ මෙන්න මේ මත්ස්‍ය විශේෂ ස්වභාවික පරිසරදී හම්බෙන්නේ. වලට ජාතික සත්ව දැන මින්මදුරට આવත් ඒ මලාවි මත්ස්‍ය විශේෂයත් දැක ගන්නත් පුළුවන්. මෙතන ඉන්නවා සිල්වර් වාන. සිල්වර් වානස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් මෙතන හරීම ආකර්ශනීය ස්ථානයක් විශේෂයෙන්ම නරඹන්නන්ගේ පාසල් දරුවෝ එමම ගොඩක් වෙලා රැඳෙන ස්ථානයක් මෙතන. මොකද මේ අපි ලකී ෆිෂ්ලා කියලාත් මෙයාලට හඳුන්වනවා. ඉතින් හරිම ජනප්‍රිය ලෝකෙම ජනප්‍රිය මත්ස්‍ය විශේෂයක්. ඉතින් ලොකු ප්‍රමාණයක් එක ස්ථානයකින් දැක් ගන්නට ඉතින් සත්වෝද්‍යාන මෙම්මැදුරේදී ඔබට දැක් ගන්න පුළුවන්. ඔය කට්ටිය කියනවානේ මේගොල්ලෝ දෙන්නට වඩා හදන්න අමාරුයි දෙන්නෙක් හදන්න අමාරුයි එක්කෙනා තමයි පුළුවන්. නෑ ඒකට ප්‍රධානම හේතුව තමයි දැන් සාමාන්‍ය ලකී ෆිෂ් කෙනෙක් හදනද්දී දැන් අපි මම මේ ලකී ෆිෂ් කියන concept එකෙන් ආවොත් ගෙදරක හදන්නේ එක්කෙනයි. තව ඒකේ තව මිත්‍යා මත තියෙනවා. දැන් ලකී ෆිෂ් කෙනෙක් හදලා එයා ගෙදරදී මැරුණොත් ඒ ගෙදර ඉන්න ගෘහ මූලිකයට ගෙදර ඉන්න කට්ටියට හොඳ නෑ වගේ මිත්‍යා මත තියෙනවා. ඉතින් ඒවත් එක්ක එයාලා කැමැත්තක් නෑ ලොකු ප්‍රමාණයක් එක තැනක හදන්න. නමුත් දැන් අපි මේ වගේ ටැංකි එක දැක්කොත් පුළුල් ඉඩක් තියෙනවා. ඉතින් එතකොට එයාලට පහසුවෙන් නිදහසේ වැඩෙන්න පුළුවන්. මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ ගල්පර මෝරා. ඔව්. එමන් නැත්නම් අපි බ්ලැක් ටීප් රීප් ෂාක් කියලා තමයි මෙයාලට හඳුන්වන්නේ. මෙයාලගේ විශේෂත්වයක් තියෙනවා දැන් මෝරු කිව්වම අපි හැමෝම හිතන්නේ දැන් මිනිකන මෝරු කියලානේ. ඔව්. එහෙම නැත්නම් හරිම භයානක මත්ස්‍ය විශේෂයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඇත්තටම කියනවා මේ බ්ලැක් ටීප් රීප් ෂාක්ලා තමයි ලංකාවේ ආශ්‍රිතව ජීවත් වෙන ප්‍රධානම මෝර විශේෂය. ඊට අමතරව දැන් ලංකාවේ වයිට් ටිප් රිප් ෂාක්ලා, එතකොට සිල්වර් ටිප්ලා, ඒ වගේ මෝර විශේෂ ගොඩක් ඉන්නවා. එතකොට මම අර කිව්වාගේ මෙයා තමයි සුලභම එක්කෙනා. ඉතින් මෝරු ගැන කතා කරනකොට මෝරුන්ගේ දැන් අපි දන්නවනේ මෙයාලගේ තියෙන්නේ හුස්ම ගන්න ජලයේ දැන් දිය වෙලා තියෙන ඔක්සිජන් තමයි මෙයාලා ගන්නෙ. හැබැයි දැන් ඕක වෙනස් වෙනවා අපේ අනිත් මත්ස්‍ය විශේෂත් එක්ක බලද්දි. දැන් වෙනත් මත්ස්‍යයකට එයාලට තියෙනවා මේ වරල්. ඔව්. එතකොට එයාලා වරල් වලින් තමයි ඔක්සිජන් ලබා ගන්න. නමුත් මෙයාලගේ එහෙම නෙවෙයි තියෙන්නේ. මෙයාලගේ වලට හොඳට නිරීක්ෂණය කරොත් අර ඇහැට පිටිපස්සෙන් විවරයන් තියෙනවා. එතකොට ඒ වලින් තමයි මෙයා මේ වතුරේ දියවලා තියෙන ඔක්සිජන් එයා ඇතුළට ගන්නෙ. ඒක තමයි මෙයාලා බ්ලැක් ටිප් රිප් ෂාක්ස් විදිහට. නැත්නම් මේ අපිට ඇටැක් කරන්නේ නැහැ. පුළුවන්. ඇටැක් කරන්න පුළුවන්. ඇටැක් කරන්න පුළුවන්. ඔව්. මෙයාලට ඇටැක් කරන්න පුළුවන්. එයාලගේ හරි ප්‍රියතම ආහාර තමයි මේ මඩුව වගේ සත්තු. මඩුව වගේ මත්ස්‍ය විශේෂ. ඒක කුඩා මත්ස්‍ය විශේෂ තමයි මෙයාලා ගොඩක් වෙලාවට ආහාරයට ගන්නෙ. අර ගල්පර මෝලා කියලා කියන්නේ මෙයා ගොඩක්ම ওই කොරල් පර ආශ්‍රිතව තමයි මෙයා ඉන්නේ. මොකද එයාගේ ගොදුරු හොයාගන්න ලේසි හින්දා. අපිට දකින්න පුළුවන් ලොකුම අරපයිම. ලංකාවේ දකින්න පුළුවන් ලොකුම අරපයිම මෙයාද? මට ඒක නම් සහතිකවම කියන්න බෑ. නමුත් මෙයාලා තමයි මිරිදිය ලෝකෙ මිරිදිය වාසය කරන විශාලතම මත්ස්‍ය විශේෂය. එතකොට දැනට අපේ මෙයා සාමාන්‍ය වැඩිච්ච හොඳට වැඩිච්ච සතිය දැනට අවුරුදු 10කට කිට්ටු වෙන වගේ දැන් මෙයාගේ ආයු කාලය මේ ඉන්නවා. මම මෙයා අඩිය අපිට වඩා මම හිතන දිගයි. දැන් මෙයා අඩිය 6කට වැඩිය දිගයි. තිටියක් මැට්ටියක් ආක්‍රමණශීලී. ඒ කියන්නේ දැන් අපි පිරිසිදු කිරීම වගේ දේවල් වලට වතුරට ටැංකියට ගියාම තිටියක් ආක්‍රමණශීලී. ඒ හරි ශක්තිමත් මත්ස්‍ය විශේෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අර මෝරමෙන් මේකට දැම්මොත් මේ ඇටැක් කරයි. සමහරවිට ලංකාවේ අපි දැක්කම මම මැලේසියාවේ ගිහිල්ලා දැක්කා. හැබැයි ඒ හින්න ඇත්තෙත් මේ වගේම සයිස් එකකින් තමයි. හැබැයි ලංකාවේ මම හිතන්නේ අපි දැකපු ලොකුම මේ අරපයිම තමයි මෙයා. මම හිතන්නේ අඩි 6කට වඩා දිගයි. 6කට දිගයි. ඒ බලා ගන්න පුළුවන් එනකොට දැන් මේ වන්න එතන සෑහෙන දිගයි. මෙයාලගේ ගහණය දැන් ගොඩක් දුරට අඩු වෙගෙන යනවා. ඒ කියන්නේ මෙයාලා ආහාර පිණිස දැන් ගොඩක් ඇමසන් වනාන්තර ආශ්‍රිතව මෙයාලා ගඩයක් කරනවා. මේ හින්දා කනවා එහෙ. ඔව්. මේ වටේ මොනවද අපිට අග්ගාලා කතා කරගෙන ගියොත් මට ඉන්නේ ගොඩක්ම මුහුදු මත්ස්‍යයන් තමයි ඉන්නේ. මෙතන ඔය පොක්‍රිසන් කීප දෙනෙක් ඉන්නවා. දැක් ගන්නන්න පුළුවන්. ඊට අමතරව මෙතන මේ ඊල් කියන මත්ස්‍ය විශේෂය ඉන්නවා. මොරේ ඊල්ස්ලා විදිහට අපි හඳුන්වන්නේ. ඊල්ස්ලා.
ඕනේ. රටට ආවේනික රතු දත්ත පොතේ ඉන්න මාළුවෙක් 150යි ඉන්නේ ස්වභාවික පරිසරයේ. හැබැයි 250කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා මේ දෙහිවල සත්වෝද්‍යානයේ. අන්න ඒවා තමයි මේ සත්වෝද්‍යානයෙන් කරන දේවල්. # එක ගහලා තියෙනවා නම් close down zoo කියලා. ඒක පොඩ්ඩක් ගලව ගන්න. අපි යන්න පොඩ්ඩක් බලන්න. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ මේ මින්මැදුරේ ආවේනික මත්ස්‍ය වෙන කලාපෙට. මේ තමයි අශෝක පෙතිය. අශෝක පෙතිය ලංකාවේ ආවේනික මත්ස්‍ය විශේෂ ලොකුම එකතුවක් දැක් ගන්න පුළුවන් එකම ස්ථානය තමයි ජාතික සත්වෝද්‍යාන මින්මැදුරේ මෙන්න මේ කොටස. ඉතින් මෙයා ගැන කතා කරොත් මෙයා හරිම සුවිශේෂී. මුළු ලංකා ලෝකෙම්ම මෙයා ජීවත් වෙන්නේ කිතුල්ගල ප්‍රදේශයේ විතරයි. කැලණි ගඟට කිතුල්ගල එන ගිරන්කිත්තන් ඔය කියන ඔයේ පුංචි දිය ප්‍රමාණය කිලෝමීටර් ප්‍රමාණයක තමයි මෙන්න මේ අශෝක පෙතිය කියන මත්ස්‍ය විශේෂය ඉන්නේ. මෙයාට තවත් නමක් කියනවා රන්මානිස්ස කියලා. අතරම රත්තරන් වලටත් වැඩිය වටින මාළුවෙක් ලංකාවේ තියෙන සම්පතක්. හැබැයි මේ වෙනකොට විනාශයේ ඉතාම ආසන්න අභිමුඛයකටම ගිහිලා තියෙන්නේ. හැබැයි අපි දැන් ජාතික සත්වෝද්‍යාන රාජ්‍ය ආයතනයක් විදියට සහ පරිසරයට ලැබිය ආයතනයක් විදියට දැන් අපි මේකටත් මැදිහත් වෙලා තියෙන්නේ. බන්දුල පෙතිය අපි සාර්ථකව අභිජනනය කරා. දැන් අපේ අභියෝගය මේක මේ වෙනකොටත් අපේ පරීක්ෂණ කටයුතු සහ අභිජනන කටයුතු ඒ සංරක්ෂණ කටයුතු වලට අපි මැදිහත් වෙලා තියෙනවා. ජනතාව අපි දැනුවත් කරනවා. අපිට විශ්වාසයි අපිට මේකටත් විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. මෙතන ඉන්නේ අපේ හීත මත්ස්‍යයා. එහෙමත් නැත්නම් අපේ සමහර ප්‍රාදේශීය විහාරේ මෙයාට තෙලි මත්ස්‍ය කියලා කියනවා. මෙයාත් ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂයක්. විශේෂයෙන්ම වලවේ ගඟේ අතු ගංගාවලත් කැලණි ගඟෙත් මෙයාව අපිට දැක ගන්නට පුළුවන්. මෙයාවත් අපි දැන් බ්‍රීඩින් කරන්න, ඒ කියන්නේ අභිජනනය කරන්න අවශ්‍ය කටයුතු මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා. අපිට ඒ කියන්නේ මෙයාට ලොකු තාම ස්වභාවික පරිසරයේ ලොකු ත්‍රෙට් එකක් නැහැ, තර්ජනයක් නැහැ. හැබැයි තර්ජනයක් නැහැ කියලා අපි අතහැරලා දාන්න බෑ අපිට. මොකද මානුෂීය කාරණාත් එක්ක ඉදිරි කාලයේදී තර්ජනයක් එනකොට සමහර විට අපි ගොඩක් කාලේ පරක් වෙලා වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා අපි රාජ්‍ය ආයතනයක් විදියට ජාතික සත්වෝද්‍යානයේ මේ වෙනකොටත් අපි මේවට මැදිහත් වෙලා තමයි ඉන්නේ. මෙතන ඉන්නවා තල්කොස්ස කියන මත්ස්‍ය විශේෂය. මෙයාත් ලංකාවට ආවෙනික එක්කෙනෙක්. අපි දැන් ස්වභාවික පරිසරයේදී හම්බ වෙනකොට නම් මෙයාලා ටිකක් වර්ණවත්, ටිකක් රතු පාටකට පුරුයි. මෙයාලා සාර්ථකව අභිජනනය වෙලා තියෙන්නේ. එහෙම ලොකු තර්ජනයක් නැහැ. ලංකාවේ දැන් අපි ශ්‍රේෂ්ඨ චාරිකාවල යද්දී අපි දැකලා තියෙනවා ගොඩක් ස්ථානවලදී මෙයා සුරක්ෂිතව ඉන්නවා. මෙතනට આવොත් මෙතන ඉන්නවා ගල්පාණ්ඩි. ඉතින් ගල්පාණ්ඩි නම් ඉතින් හරිම සුලභයි. හැබැයි සුලභ වුණාට දැන් මම හිතන්නේ බලන කට්ටිය වුණත් අපි වුණත් දන්නවා අපි පොඩි කාලේ ජලාශවල ඇලවල් වල කොච්චර ගල්පාණ්ඩි හිටියද කියලා. අපිට කකුලක් දානකොට කොච්චර එනවද ඉස්සර. හැබැයි දැන් සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ එයත් ඇවිල්ලා ආවෙනික මත්ස්‍ය. එයත් ලංකාවට ආවෙනික එක්කෙනෙක්. දැන් සාපේක්ෂව ගහනේ අඩු වෙගෙන යන්නේ. මෙයාවත් අභිජනනය කරන්න අපි දැන් වෙනකොටවත් කාරණා ඒ කියන්නේ ආරම්භ කරලා තියෙන්නේ. මම මේ කියන්නේ බලාපොරොත්තු වීම නෙවෙයි. දැන්ට අපි ආරම්භ කරලා තියෙන්නේ. මෙන්න එනවා මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙන කෙනා මේ බන්දුල පෙතියා. මෙයා තමයි 150කට ආසන්න සංඛ්‍යාවක් තමයි ස්වභාවික පරිසරයේ ඉන්නේ. හැබැයි මේ ඉන්නේ බ්‍රීඩ් කරපු කට්ටිය. මේ තියෙන්නේ සාර්ථකව බ්‍රීඩ් කරපු කට්ටිය. දැන් අපි මෙතන ප්‍රදර්ශන ටැංකියේ ප්‍රදර්ශනය කරනවට වැඩි ප්‍රමාණයක් මොකද අපි කිසිදු අවධානමක් කරන්නේ නැහැ. මේ සම්පත ගැන අපිට දන්න හින්දා අපි වෙනම ස්ථානයක ජාතික සත්වෝද්‍යානයේ අපි ඔයාලට පෙන්නනවා එක අපි වෙනම ස්ථානයක ඉතාම දැඩි ආරක්ෂාව මැද්දේ ඒ අවශ්‍ය කරන පෙරහන් පද්ධති සියල්ලම ලබා දීලා නිති පරීක්ෂාවකින් අපි යාලව තියාගෙන ඉන්නේ. ඉතින් මේ බන්දුල පෙතිය ගැන කියනවනම් දැන් ඔය පිරිමි සතුන් ඉතාම දීප්තිමත් රතු පැහැයකට වගේ ඉන්නේ පිරිමි සතුන්. ඒතකොට මේටින් සීසන් එක වෙද්දි ප්‍රජනන සමය වෙද්දි යාලගේ වර්ණය තවත් ටිකක් වැඩි වෙනවා. මම හිතන්නේ මේ හොඳටම වර්ධනය වෙච්ච කට්ටියනේ. හොඳටම වර්ධනය වෙච්ච සහ නිරෝගීම කට්ටියක් තමයි දැන් ඉන්නේ. හැබැයි ඔබ ඔය මං අපි කියන ගලපිටමඩ ප්‍රදේශයට ගියොත් ඒ කියන ජල පෝෂක ප්‍රදේශයට ගියොත් එක ස්ථානයකින් මෙච්චර මාළු ගොඩක් ඔයාලට දැක් ගන්න හම්බෙන්නේ නැහැ. සමහරට මීටර 20කට 30කට එක මාළුවෙක් වගේ තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් ඔබට පේනවා කොච්චර මේ සම්බන්ධයෙන් අපි කොච්චර මැදිහත් වෙලා තියෙනවද කියන එක මං හිතන්නේ රටේ ජනතාව තේරුම් ගත යුතු දෙයක්. සහ මේක අපිටම බාර දීලා ඉන්නත් එපා. අපි ආයතනයක් විදිහට මේවට මැදිහත් වෙනා වගේම මහ ජනතාව විදිහට ඔයාලගෙත් යුතුකමක් තියෙනවා. ඔයාලගේ ගම් ප්‍රදේශයේ තියෙන මේ වගේ සම්පත් ආරක්ෂා කරන්න සහ මතු පරපුරට දෙන්න. වරකපොළ ගලපිට මඩට පමණක් සීමා වෙච්ච බන්දුල පෙතියා කොහොමද දෙහිවල සත්වෝද්‍යානයෙන් බ්‍රීඩ් කරේ නැත්නම් අභිජනනය කරේ? අපි දන්නවා ජර්මනිය උත්සාහ කරා, ජපානය උත්සාහ කරා. හැබැයි ව්‍යර්ථ වුණා. නමුත් ලංකාවේ අපිට පුළුවන් වුණා. ලංකාවේ දෙහිවල සත්වෝද්‍යානයේ පිරිසට පුළුවන් වුණා. නැත්නම් සේවක මණ්ඩලයට පුළුවන් වුණා
මේ බන්දුල පෙතියා සාර්ථකව අභිජනනය කරන්න. ගලපිට මඩට 100ක් 150ක් වෙච්ච බන්දුල පෙතියා මෙතෙන්දී නැත්නම් දෙහිවල සත්වෝද්‍යානයේදී 200ක් 250ක් දක්වා වර්ධනය වුණා. මේක පළවෙනි වතාවට පෙට්ටෝක් එකෙන් ලංකාවේ දිගාරින්නයි මේ සූදානම. බන්දුල පෙතියා ගොඩක් දෙනෙක්ගේ මාතෘකාවට ලක් වෙලා ඉන්න වරකාපොළ ගලපිට මඩ මේ බන්දුල පෙතියා දකින්න ලැබෙන්නේ 100කට 150කට ආසන්න සංඛ්‍යාවක්. හැබැයි ගොඩක් දෙනෙක් දන්නේ නැති වුණාට ජර්මනිය ජපානය වගේ රටවල් බ්‍රීඩ් කරන්න try කරාට බැරි වුණු බන්දුල පෙතියා මේ දෙහිවල සත්වෝද්‍යානයේ ඇතුලේ බ්‍රීඩ් කරලා තියෙනවා. ඒකට මූලික වශයෙන් අඩිතාලම දාලා තියෙන්නේ අනෝම මැඩම් අයිබෝවන් දෙහිවල සත්වෝද්‍යානයේ මෙහෙයුම් ප්‍රධානී මෙහෙයුම් අධ්‍යක්ෂක වරිය. ඉතින් අනෝම ප්‍රියදර්ශිනී මැඩම් අයිබෝවන් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපිට මුලින්ම කියන්න අනෝම මැඩම් මේ දැන් මේ රටවල් ගණනාවක් උත්සාහ කළා. නමුත් බැරි වුණා. දෙහිවල සත්වෝද්‍යානයට හැකියාවලා තියෙනවා බන්දුල පෙතියා අභිජනනය කරන්න. මොකද්ද මේකේ පිටිපස්සේ තියෙන කතන්දරේ? ඔව්. ඇත්තටම බන්දුල පෙතියා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන ශ්‍රී ලංකාවට ආවේනික දැඩි ලෙස වඳවීම යෑමේ තර්ජනයට ලක්වෙච්ච මිරිදිය මත්ස්‍ය. එතකොට අපි රතුදත්ත පොතට අනුව මේ දැඩි ලෙස වඳවී යෑමේ තර්ජනයට ලක්වුණු සතුන් සංරක්ෂණය කිරීම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විදිහට අපේ මූලික අරමුණ වශයෙන් පරිබාහිර සංරක්ෂණය සිදු කිරීමට කටයුතු කරනවා. එතකොට මේ පරිබාහිර සංරක්ෂණය කරන්න අපි තෝරගන්නේ මේ දැඩි ලෙස වඳවී යෑමේ තර්ජනයට ලක්වෙච්ච සතු. ඉතින් ඒ නිසා තමයි අපි මේ බන්දුල පෙතියා කියන මත්ස්‍යයා ගලපිට මඩ ප්‍රදේශයේ පමණක් ඉන්නේ. ඊටාම සීමිත ප්‍රදේශයක පමණයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඇත්තටම අපි මේ යම්කිසි විදියකට පුවත්පත් නිවේදනයක් දැකලා එම ප්‍රදේශයට හානි සිදු වෙලා කියලා දැකපු මොහොතේම අපි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මේ ගලපිට මඩ ප්‍රදේශයට ගිහිල්ලා මේ පිළිබඳව පරීක්ෂා කරා. එතකොට දක්නට ලැබුණ ඇත්තටම ඒ අවට ප්‍රදේශයේ තියෙන පාරක් සකස් කරන්න පස් දාලා තිබුණා. හැබැයි අපි මේ පිළිබඳව විද්‍යාත්මක පසුබිමක් සහිතව එතන පරිසරය පිළිබඳව අධ්‍යයනයක් කරා. එතකොට අපි දක්නට ලැබුණේ ඇත්තටම ඒ කටයුත්තටත් වඩා මේ වාරි ඇලක් තියෙනවා. ඒ ඇලේ තමයි මේ බන්දුල පෙතියා කියන මත්ස්‍යයා ජීවත් වෙන්නේ. එතකොට මේ ඇල සුද්ධ පවිත්‍ර කරලා වඩා පුළුල් කරලා මේ බන්දුල පෙතියාගේ ශුද්‍ර වාසස්ථාන විනාශ වීමකට ලක් වෙලා තිබුණා. ඉතින් අපි හිතන්නේ මේ බන්දුල පෙතියාගේ වඳ වී යාමට ප්‍රධාන හේතුව මේ මයික්‍රෝ හැබිටෑට්, ඒ කියන්නේ ඔහු ජීවත් වෙන ශුද්‍ර වාසස්ථාන විනාශයට ලක්වීම කියලා. ඒ වගේම මේ ප්‍රදේශයේ වගා කටයුතු සිදු කරනවා. ඒ වගා කටයුතු වලට භාවිතා කරන කෘෂි රසායනික පොහොර මේ දේවලුත් මේ ඇලදොලට එකතු වීම තුලින් යම්කිසි හානියක් සිදුවන බව නිරීක්ෂණය කරා. ඉතින් මේ හේතුවෙන් අධ්‍යයනය කරාට පස්සේදී අපි ඇත්තටම අපි ඒ වෙන විටත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඇතුළත මේ බන්දුල පෙතියා අභිජනනය කිරීමේ කටයුතු සිදු කරලා තිබුණේ. එතකොට අපි කල්පනා කරලා මේ අපේ වගකීමක් විදිහට පරිබාහිර සංරක්ෂණය සිදු කරන්න මේ බන්දුල පෙතියාගේ අභිජනනය සාර්ථකව සිදු කරා. ඇත්තටම අපි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විදිහට මේ බන්දුල පෙතියා සංරක්ෂණය කරන්න මූලික පියවර කිහිපයක් අරගෙන තියෙනවා. පළවෙනි එක තමයි මේ බන්දුල පෙතියා සාර්ථක ලෙස අභිජනනය සිදු කිරීම. මේ සඳහා අපි ඇත්තටම සෑහෙන උත්සාහයක් කරා ඒ බන්දුල පෙතියාට අවශ්‍ය ස්වාභාවික පරිසරය හැකිතාක් පමණ මේ ජාතික සත්වෝද්‍යානයේදී ලබා දෙන්න. ඒ සඳහා අපි ඔහුට අවශ්‍ය ස්වාභාවික පරිසරය අපි සකස් කරා. ඇත්තටම සමහර වෙලාවට ගස් වර්ග, සමහර වෙලාවට මුල් වර්ග මේ වගේ දේවල් එකතු කරලා අපි සෑහෙන ප්‍රමාණයක
ස්වාභාවික තත්ත්වය ඔහුට ලබා දුන්න ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ. ඇත්තටම කියන්න සතුටුයි අපි ඒ කරන ලද අභිජනන ක්‍රියාවලියේදී බන්දුල පෙතියා යුගල දෙකක් අපි භාවිතා කරා මේ අභිජනනයට. ඇත්තටම පැටවුන් 600 ගාණක් අපිට ගන්න පුළුවන් වුණා එම සාර්ථකව සිදු කරන ලද අභිජනනයේ. ඉතින් යුගල දෙකක් පමණක් පාවිච්චි කළා. යුගල දෙකක් පමණක් පාවිච්චි කළා. ඊට අමතරව තවත් අවස්ථාවන් වලදී වෙනත් පරිසර තත්ත්ව දීලත් අපි අභිජනනය කරා. සාර්ථකම වුණු තත්ත්වයේ අවස්ථාවේදී අපිට පැටවුන් 600 ගණනක් ගන්න පුළුවන් වුණා. ඒ නිසා අති සාර්ථකව ඒක එම බන්දුල පෙතියා අභිජනනය අපි සිදු කරලා තියෙනවා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ. බන්දුල පෙතියා අතිශයින්ම සාර්ථකව අභිජනනය කිරීම සඳහා ඇත්තටම මේ මින්මැදුරු අංශයේ සිටින කාර්ය මණ්ඩලයේ දැනුම පළපුරුද්ද සහ කැපවීම ඉතාම වටිනවා. ඇත්තටම ඒ අංශයේ සිටින දැනට මේ ලංකාවේ නැති අධීක්ෂණ නිලධාරී මහත්මයාත් ඒ වගේම අපේ ඒ අංශයේ හිටපු රේණුකා බණ්ඩාරනායක මහත්මියත් මේ අවස්ථාවේදී මතක් කරනවා දැනට මේ නලින්ද මහතා ඇතුළු මින්මැදුරු අංශයේ කණ්ඩායම සුවිශේෂී කැපවීමක් මේ සඳහා සිදු කරා. සමහර අවස්ථාවන් වලදී රාත්‍රී කාලයේත් අපිට මේ සඳහා කැප වෙන්න සිදු වුණා. ඉතින් ඇත්තටම අගය කරන්න ඕනේ මේ මින්මැදුරු අංශයේ සියලුම කාර්ය මණ්ඩලයේ දැනුම පළපුරුද්ද සහ කැපවීම. ඒ තුලින් තමයි අපිට මේ අතිශයින්ම සාර්ථක වූ බන්දුල පෙතියාගේ අභිජනන ක්‍රියාවලිය සිදු කරගන්න පුළුවන් උනේ. ඉතින් අපේ පළවෙනි පියවර තමයි මේ අභිජනනය සාර්ථක වුණාට පස්සේදී මේ බන්දුල පෙතියා කියන ඉතා වටිනා මත්ස්‍යාව සංරක්ෂිත ගහණයක් විදියට සත්වෝද්‍යානය තුළ පවත්වාගෙන යනවා. ඒ කියන්නේ අපි දන්නවා සමහර සතුන් ලෝකයෙන් වඳ වෙලා යනවා. එතකොට මේ බන්දුල පෙතියා කියන මත්ස්‍යයා ගලපිටම ප්‍රදේශයේ ඉන්න ඉතාම සුළු සංඛ්‍යාවක් කුමන හෝ මිනිසාගේ බලපෑමක් හෝ වෙනත් ක්‍රියාවලියක් නිසා එම ප්‍රදේශයෙන් බන්දුල පෙතියා වඳ වී යෑමකට ලක් වුණොත් අනතුරකට ලක් වුණොත් අපි ළඟ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විදියට බන්දුල පෙතියා මත්ස්‍යයන් 250කට ආසන්න ප්‍රමාණයක් අපි රක්ෂිත ගහණයක් විදියට සත්වෝද්‍යානය තුළ පවත්වාගෙන යනවා. එතකොට අපිට මේ සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා අපි ළඟ සිටින රක්ෂිත ගහණය මේ සංරක්ෂණ ක්‍රියාවලියට භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි අපේ පළවෙනි පියවර. අධ්‍යක්ෂතුමනි දැන් අපි ගොඩක් වෙලාට කතා කරනවා දැන් පහුගිය දවස්වල මේ මාධ්‍ය විසින් එළියට දැම්ම දෙයක් තමයි දැන් 100ක් 150ක් විතර මේ අපි කියනවා වයිල්ඩ් එකේ නැත්නම් ස්වභාවික පරිසරයේ ඉන්නවා කියලා. නමුත් දැන් මේ වෙද්දී දෙහිවල සත්වෝද්‍යානයේ ඇතුළත බන්දුල පෙතියා මත්ස්‍යයන් 200ක් 250කට ආසන්න සංඛ්‍යාවක් ඉන්න. අපිට පුළුවන් ද මේ 250 එකපාරටම ගිහිල්ලා ස්වභාවික පරිසරයට අතාරින්න? ඇත්තටම මම හිතන්නේ විද්‍යාත්මක පසුබිමක් යටතේ අධ්‍යයනය කරවති මේ වන විට කිසිසේත්ම බන්දුල පෙතියාව නැවත කැලයට මුදා හැරීමේ අවශ්‍යතාවයක් මේ වන විට නැහැ කියලා තමයි මගේ විශ්වාසය. හැබැයි මේ තියෙන පොපියුලේෂන් එක ගහණයට යම්කිසි හානියක් වුණොත් තමයි අපි විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතා කරලා නැවත කැලයට මුදා හැරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ. මේ සඳහා අපි නැවත ඒ වුන්ගේ ස්වාභාවික පරිසරයට මුදා හරිනව නම් අපි ඇත්තටම මේ සතුන්ගේ ලෙඩ රෝග සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න ඕනේ. කිසිදු ලෙඩ රෝගයක් නැති නිරෝගී සතුන් තමයි මේ ස්වාභාවික පරිසරයට මුදා හැරිය යුතු වෙන්නේ. ඒ වගේම තමයි ඔවුන්ගේ ස්වාභාවික පරිසරයෙන් යම් කිසි වූ වෙනස් ස්ථානයකට ගෙනත් තමයි අපි සත්වෝද්‍යානය තුළදී මේ සතුන් රැක බලා ගන්න. එවැනි අවස්ථාවන් වලදී ඇතැම් විට මේ සතුන්ගේ ඥාන වෙනස් වීම වලට භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා අපි හරිම පරිස්සම් විය යුතුයි මේ වෙනත් පරිසරයක සිටින ගහණයක් නැවත ස්වාභාවික පරිසරයට නිදහස් කරන විට මේ ඥාන වෙනසක් හෝ මොනවා හරි වෙනසක් තියනවද කියලා පරීක්ෂා කළ යුතුයි. ඇත්තට මේ වන විට අපි ඕපාත ප්‍රදේශයේ සිටින පතිරණ සාලයා කියන මත්ස්‍යයා අභිජනනය කළ ඔවුන්ගේ ඥාන පරීක්ෂාවක් සිදු කරා. ඒ සඳහා අපිට පෙතියගොඩ මහත්මයා උදව් කරා.
ඉතින් ඒකෙදි අපිට කිසිදු වෙනසක් නෑ මේ වයිල් පොපියුලේෂන් එකත් කැලෑවේ සිටින ස්වාභාවික පරිසරයේ සිටින ගහනේත් අපේ සත්වෝද්‍යානයේ සිටින ගහනේත් කිසිදු ජානමය වෙනසක් නෑ කියන එක ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම බන්දුල පෙතියාගෙත් මේ ජාන පරීක්ෂාවකට අපි දැනට පරීක්ෂා කිරීමට කටයුතු කරමින් පවතිනවා. ඉතින් අපිට ඒ පිළිබඳව එවැනි වෙනසක් නෑ කියලා දැනගත්තොත් තමයි ඒ නැවත කැලයට මුදා හැරීමේ කටයුතු සිදු කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඇත්තටම ගත්තොතින් අපි මේ බන්දුල පෙතිය ගැන කතා කරාට ලංකාවේ තව ආවේනික මසුන් ඉන්නවා, ආවේනික රතු දත්ත පොතට ගිහිපු මසුන් ඉන්නවා. ඒවත් සංරක්ෂිත කරලා ඒවා අභිජනනය කිරීමේ වැඩසටහන් දෙහිවලවත් සත්වෝද්‍යානයේ ආරම්භ කරලා තියෙනවා. ඒ ගැනත් පොඩි අවධානයක් ලබා දෙන්න අධ්‍යක්ෂතුමියනි. ඔව්. හෙට අනිද්දා දැරණීගලදිත් සිදු කරන්න යනවා දෙයක්. ඔව්. ඇත්තටම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මූලික අරමුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි සංරක්ෂණය කිරීම, සතුන් සංරක්ෂණය කිරීම. දෙවෙනි කාරණය තමයි මේ සතුන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම. ඒ වගේම මේ සතුන් පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම තමයි අපේ ඊළඟ අරමුණ වෙන්නේ. ඉතින් මේ අරමුණු ඔස්සේ ක්‍රියා කරමින් අපි මේ කලින් සඳහන් කර විදියට රතු දත්ත පොතේ දැඩි ලෙස වඳ වී යෑමේ තර්ජනයට හෝ වඳ වී යෑමේ තර්ජනයට ලක්වෙච්ච මත්ස්‍යයන් බොහෝමයක්, ශ්‍රී ලංකාවට ආවේනික වූ මත්ස්‍යයන් බොහෝමයක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ සාර්ථකව අභිජනනය කරලා තියෙනවා. එතකොට බුලත් හපයා, පතිරණ සාලයා, ඊළඟට බන්දුල පෙතියා, මේ වගේ ගොඩක් මත්ස්‍යයන් ප්‍රමාණයක් ඔබට මින් මැදුරේදීත් ඒ පිළිබඳව දකින්න පුළුවන්. මහජන ප්‍රදර්ශනයට ලක් කරලා තියෙනවා. කටයුතු කරලා තියෙනවා. හැබැයි අද වෙනකොට අපිට මේ විදියට දැඩි ලෙස වඳ වී යෑමේ තර්ජනයට ලක් වුණු අශෝක පෙතියා කියන මත්ස්‍යයා දැනට ලංකාවේ කොහෙවත් අභිජනනය කරලා නැහැ තවම. ඉතින් අපි මේ මත්ස්‍යයා පිළිබඳව විශේෂයෙන්ම කටයුතු විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කරමින් පවතිනවා දැනට වසරක පමණ කාලයක ඉඳලා. මේ සඳහා අපිට වෙනත් ආයතනයක්, පෞද්ගලික ආයතනයකුත් දායකත්වය ලබා දෙනවා. ඇත්තටම අපි මේ සතුන් පිළිබඳව අභිජනනය කරන්න අවශ්‍ය පර්යේෂණය සිදු කරමින් පවතිනවා. මීට අමතරව අපි මේ වෙන විට කිතුල්ගල ප්‍රදේශයේ පාසල්, ඒ වගේම තව නොබෝ දිනකින් දැරණියගල ප්‍රදේශයේ පාසල්වල දරුදැරියන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනුවත් කරන වැඩසටහන් සිදු කරලා තියෙනවා. ඒ වගේම ප්‍රදේශයේ මහ ජනතාව, ප්‍රජා සංවර්ධන සමිති, මේ දේවල් ප්‍රාදේශීය ලේකම්, ඒ වගේම පොලිසිය, ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මේ වගේ ආයතන ඒකාබද්ධව මේ මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් අපි සිදු කරලා තියෙනවා. ඉදිරියටත් සිදු කරමින් පවතිනවා. ඊට අමතරව ඇත්තටම මෙම ස්ථානයේ ඉන්න තරුණ සත්වවේදීන්ගේ සංගමය, ඒ වගේම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නැරඹීමට එන මහ ජනතාව මේ සතුන් පිළිබඳව දැනුවත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔබට දැක බලා ගන්න පුළුවන් මේ අති දුර්ලභ ලංකාවට ආවේනික මසුන් සහ වෙනත් සතුන් බොහෝමයක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පැමිණිය හොත්. අනිවාර්යයෙන්ම බොහොම වැදගත් පණිවිඩයක් ඒක. බන්දුල පෙතියා තමයි අපේ බාබ්ස්ලට පොඩ්ඩක් සමානයි නේද? ඔව්, බාබ්ස්ලට පොඩ්ඩක් සමානයි. ඊට පස්සේ අපි එනවා මල් පෙතියා ගාවට. ලස්සන මාළුවෙක්. මෙයාත් ඉතාම ලස්සන මාළුවෙක්. දැනට මෙයාට ලොකු තර්ජනයක් නැති වුණත් මෙයාවත් අපි අභිජනනය කරලා තියෙන්නේ. මෙයාලගෙත් අපි ස්ටොක් එකක් අපි කියන්නේ අරගෙන තියෙන්නේ. අරන් තියෙන ඉන්ෂුරන්ස් පොපුලේෂන් එකක් සුරක්ෂිතව අපි පවත්වාගෙන යනවා. මෙතන ඉන්නවා නැවතත් බුලත් හපයා. මෙතන ඉන්නවා බුලත් හපයා. හරිම සුන්දර මත්ස්‍ය විශේෂයක්. මේ වෙනකොට මෙයාට නම් ලොකු තර්ජනයක් නැහැ. දැන් අපි යන ප්‍රදේශවල හැම ගොඩක් ස්ථානවලදී මෙයාව අපිට හම්බ වෙනවා, දැක් ගන්න ලැබෙනවා. දැන් වර්ණ රටාව වලට පේනවා ඇති අර පිරිමි සතු තමයි අර වර්ණයෙන් වැඩි. සාපේක්ෂව ගෑනු සතුන්ට වැඩිය. පුල්ලියා. ඔව්. මෙයත් ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂයක්. දෙපුල්ලියා කියන මත්ස්‍ය විශේෂය. ගොඩක් තර්ජනාත්මක තර්ජනයක් මෙයාට තියෙනවා, ගොඩක්ම තර්ජනයක් තියෙනවා. නමුත් ඔබට පේන්නේ නැති මේ කුඩා මත්ස්‍යයන් දැන් මෙයාලා අපේ ප්‍රදර්ශන ටැංකිය තුල වගේම මෙයාලගේ තර මං වගේ ඉන්ෂුරන්ස් පොපුලේෂන් එකක් අපි තියාගෙන යනවා. ඒ කියන්නේ අපේගේ අදහස තමයි යම් කිසි හේකින් මෙයාලා ස්වභාවික පරිසරයෙන් සම්පූර්ණයෙන්ම වඳ වෙලා ගියොත්
ජාතික සත්වෝද්‍යානයේ ආපහු අපිට පුළුවන් ඒක යම්කිසි දෙයකින් නැවතත් නගා සිටවන්න. නැවතත් ආපහු පරිසරයට දාන්න. මේ කවුද අපි මේක ඉන්නේ පදිරණ සාලය කියන මත්ස්‍ය විශේෂය. අර මං කලින් කිව්වා වලවේගංගේ බේසින් එකෙන් තමයි අපිට මෙයාව හම්බෙන්නේ. මෙයා ගැනත් සුවිශේෂී කාරණයක් කියන්න තියෙනවා. දැන් කාලයකට කලින් නම් මෙයාටත් අර බඳුල පෙතියට වගේ ලොකු තර්ජනයක් තිබුණා. ඉතින් අර අපි ඉතින් මේ ප්‍රශ්න වෙනකම් බලා ඉන්නේ නැහනේ. අපි මැදිහත් වෙලා තමයි තිබ්බේ ඒ වෙනකොට මේ ගැටලුව තේරුම් අරගෙන. ඉතින් අපි මේ ප්‍රාදේශීයව ගිහිල්ලා දැනුවත් කරලා පාසල් දැනුවත් කරලා මිනිසුන්ව දැනුවත් කරලා ඒ ආසන්න ප්‍රදේශවල මෙයාලව ගෙනල්ලා අපි බ්‍රීඩ් කරා. අපි ජන්නේ කරා. මේ වෙනකොට මෙයාගේ 500කට විතර ආසන්න පොපියුලේෂන් එකක් ජාතික සත්වෝද්‍යානය ඇතුලේ ඉන්නවා. හැබැයි වාසනාවකට මේ වෙනකොට දැන් මෙයාලගේ ගහණය වයිල්ඩ් එකෙත් වැඩි වෙලා තියෙන්නේ. ලේතිත්‍ය. මෙයත් මතුගම වගේ බුලත්සිංහල වගේ පැති වලින් හම්බෙනවා. කියන්නේ වර්ණය ඉතාමත් ලස්සන පාට මාළුවෙක් මෙයා රතු පාටයි. මෙයාට අපි චෙරි බබ් කියලා කියන්නේ. මෙයාවත් මේ වෙනකොට අන්තර්ජාලයේ සංරක්ෂණය කරලා තියෙන්නේ. ඒක අපි අනිවාර්යෙන් මැදිහත් වෙලා තියෙන බ්‍රීඩ් කරලා තියෙන්නේ. මේ හල්මල් දණ්ඩිය. හල්මල් දණ්ඩිය. ඉතින් මෙයත් ලංකාවට ආවේනික ඉතාම ලස්සන මාළුවෙක්. මෙයාවත් අපි බ්‍රීඩ් කරලා තියෙන්නේ. මේ ඉන්න මත්ස්‍ය විශේෂ ගොඩක් අපි වයිල්ඩ් එකෙන් අරන් ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයයි මව්සත්තු කීප දෙනෙක් ගෙනල්ලා අපේ සේවක මාතුන්ගේ කැපවීම සහ ඒ දේවල් එක තමයි මේ වෙනකොට මේ වගේ ගහණයක් අපි වැඩි කරලා තියෙන්නේ. මොකද අපි නිතර දෙවෙලි කියලා මාළු අල්ලන් ආවොත් අපි පරිසර පද්ධතියට කරන්නේ හානියක්. ඉතින් අපි ඒ දේ වෙන්න දෙන්නේ සහ තව එකක් තමයි දැන් කෙනෙකුට එන ප්‍රශ්නයක් තියෙනවා මේම දැන් තර්ජනයක් වෙන මාළු මේ විදිහට බෝ කරලා ගිහිල්ලා ඇයි ඔයාලා එකපාරට ගිහලා වයිල්ඩ් එකට දාන්න නැත්තේ කියලා. ඉතින් ඔක සරල ප්‍රශ්නයක්. එහෙම දාන්න බෑ. මොකද බැරි වෙලා හරි අපි මේ ගෙනියන මාළුවෙක්ගේ මොකක් හරි ලෙඩක් තිබුණොත් එහෙම අපි කරන්නේ හොඳක් නෙවෙයි නරකක්. අපි මෙයාලා ගිහලා වයිල්ඩ් එකට දැම්මට පස්සේ මම කියන්නේ පරිසරයට දැම්මට පස්සේ සමහර විට මේ මාළු අරන් යන ලෙඩේ හින්දා පරිසරයේ ඉන්න මාළු ටික ඔක්කොම විනාශ වෙන්න පුළුවන්. ඉතින් සමහරක් අවස්ථා තියෙනවා මෙයාලගේ ජානමය වෙනස්කම් තියෙනවා. එතකොට හිතන්නකෝ දැන් අපි අරන් ගිහිල්ලා දාන්නේ යම්කිසි ආබාධිත මාළු කට්ටියක් නම් පරම්පරා කීපයක් යනකොට ඒ ජාන සැකස්මත් එක්ක ඊළඟට එන පරම්පරාව ස්වභාවික පරිසරේ දුර්වල වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ආවට ගියට කරන දේවල් නෙවෙයි. ඉතින් ගොඩාක් හොයලා බලලා තාමත් සූක්ෂම විදියට කරන ඕන දේවල්. ආරක්ෂිත කලාපයක වෙන කලාපයක තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කාටවත් මෙතනට අපි එන්න දෙන්නේ නැහැ. මොකද එච්චරටම මේක අපි ආරක්ෂා කරනවා. කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? ආසන්න වශයෙන් මට හිතෙනවා 250 300ක් අතර වගේ ප්‍රමාණයක් මෙතන ඉන්නවා. ඊට අමතරව ඒ මං කියන්නේ වැඩිච්ච සත්තු ඊට අමතරව පැටවුනොත් දැන් බෝ වෙලා තියෙනවා මේකේ. ඉතින් මේක අපි දැඩි පරීක්ෂාවකට ලක් කරනවා දිනපතා මේක පරීක්ෂා කරනවා. ඉතින් මේකේ තියෙන වතුරවල සංයුතිය ගැන අපි සැලකිලිමත් වෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතව ජාතික සත්වෝද්‍යානය ඇතුලේ එයාලා සුරක්ෂිතව ඉන්නවා. Your puppy will grow into a dog in several distinct stages, and sooner than you thought, they're almost grown. But right from the start, Royal Canal's puppy growth program provides everything your dog needs for the ideal foundation for a healthy life.